මං ශිෆාන් මගේ ෂොප් එකේ ආයතනයේ නම බිග් පොයින්ට්. අත්තම කියන්න ගියොත් එහෙම මං දැන් අවුරුදු 4ක් වගේ වෙනවා ෂොප් එක කරලා. එතකොට ඇවිල්ලා මේ පැත්තට අපිට සපෝට් එකටම හිටියේ ගොඩාක් දෙනෙක් හිටියා. ඒකේ එක්කෙනෙක් තමයි අපේ SDB එකේ මැනේජර් මහත්තයා. එයා ඇවිල්ලා අපිව මොන ගහලා ඉස්සල්ලාම පාර මගෙන් ඇහුවා මල්ලි කොහමද බිස්නස්? මං කිව්වා සර් අවුලක් නැහැ දෙයියන් අපි ඉතින් කරගෙන යනවා. පොඩි අඩුපාඩුවක් තියෙනවා සර්. අපිට කාඩ් පේමන්ට් ඉෂුව එකක් තියෙනවා. කස්ටමර් එනවා ඇවිල්ලා කාඩ් පේමන්ට් වලින් බඩු ගන්න පුළුවන්ද කියලා අහනවා. ඊට පස්සේ අපි ගමේ හින්දා ගොඩාක් දුරට නෑ කියලා 10 පාරක් විතර කස්ටමර් රිටර්න් වෙලා තියෙනවා. ඊට පස්සේ සර් කිව්වා මල්ලි ඔයා මෙහෙම කරන්න. අපේ පොස් මැෂින් එකක් ඔයාලට දෙන්නම්. ඒකෙන් ඔයාලා ඉස්සල්ලාම බිස්නස් එකක් කරලා බලන්න ඔයාලට කොහොමද මේකේ මේ ඔයාලට තේරෙයි. ඊට පස්සේ අපේ ඔයාලට කියන සපෝට් එක කියලා. දවස් 3ක් හෝ 4ක් ගියේ මට දෙවෙනි පාර ආවා මැෂින් එක කඩේටම ගෙනත් දීලා එයාලා 3 දෙනෙක් ආවා මහතු. ඒකලා මගෙන් පොඩි විස්තර ගත්තා. BR එක ලියා ගත්තා. ඊට පස්සේ ඇහුවා තව මොනවද ඕනර්ෂිප් ඔයාගේ ෂොප් එක ඔයාමද ඕන් කරන්නේ කියන්නේ ඔයාගේම ෂොප් එකද කියලා. ඊට පස්සේ ඕකේ මං සිවස මගේම ෂොප් එක. ඒකලා කාඩ් මැෂින් එකක් දුන්නා. ඊට පස්සේ සර්විස් එක දෙයියා පිටින් කාඩ් මැෂින් එකෙන් ගහන්න පටන් ගත්තෙන් පස්සේ අපිට කියන්නේ ව්‍යාපාරය කලින් තිබිච්ච එකට වඩා 150ක් විතර අපේ ප්‍රොෆිට් එක වැඩි වුණා අත්‍තරම කියන්න ගියොත්. ඒ කියන්නේ කස්ටමර් 10 දෙනෙක් දවසට රිටර්න් වෙනවා කියන්නේ මේකේ 10 දෙනාම කාව වුණා. ඒ වගේ අපිට ලොකු කර්තව්‍යයක් කරලා දුන්නා. තව සර් කියන්න ගියොත් එහෙම තව උදව්වක් කරන්නේ අපිට කෝල් එකයි ගහන්න තියෙන සර්ට. අනිත් පැත්ත සර් ආවිල්ලා බිල් රෝල හිටන් ඊට පස්සේ ඕකේ මැෂින් එකේ මොන හරි අඩුපාඩු එකපාරක් දෙපාරක් අපිට පොඩි වැරදීමක් වුණා. ඒ දේවල් සේරම ආවිල්ලා ළඟටම ආවිල්ලා කියලා දුන්නා. ඇත්තටම කියනවා නම් කඩේට පොඩි බඩු ටිකක් අද ගන්න පොඩි ලොරියක් බට්ට ලොරියක් වගේ ගන්න සර්ගෙන් ඇහුවා මේවා සර් මොකද කරන්න? නෑ මල්ලි ඔයා මොකුත් කරන්න ඕනේ නෑ. ඔයා කරන්න ඔයාගේ ID proof එකයි තව මොන හරි කවුරු එක්කෙනෙක් හිටියත් ඇති. ඔයාට ඕන වෙලාවක මම උදව්වක් කරලා දෙන්නම්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් කියන්නකෝ අපිට වාහනයක් ගන්න ඕන නම් ලක්ෂ 10ක් හෝ 15ක කියන්නේ පොඩි ලෝන් එකකට එහෙම නැත්නම් හදිසි සල්ලි උමනාරුවකට යන්න ඕන නම් සර් කිව්වා මෙහෙම ඕන වෙලාවක අපි ඉන්නවා ඔයාලා වෙනුවෙන් ඕන වෙලාවක අපි මේක කරලා මේ කර්තව්‍ය කරලා දෙන්න. මම ගොඩාක් හිතන්නේ මෙයාලා අපි වෙනුවෙන් කැපිලා හිටිනවා ඕන වෙලාවක කඩේකට සාමාන්‍ය ඕන බිස්නස් එකකට පස්සෙන් ඉඳගෙන ලෝන් එකකට වුණත් ඕන වෙලාවකට අපිට මේක කරලා දෙන්න පස්සෙන් ඉන්න. SDB බැංකුව දැන් හැම තැනම තියෙනවා හැම නගරකම තියෙනවා. දැන් මෙයාලගේ ඉස්සරට වඩා දැන් දියුණුයි. අද ඉස්සර ගමවල නෑනේ කාඩ් මැෂින් එකක්. දැන් කාඩ් මැෂින් එකේ අපේ ෂොප් එකට ආවේ කොහෙන්ද? මේ SDB බැංකුවෙන්. දැන් එතකොට ආවිල්ලා මේ SDB බැංකුවෙන් අපිට ස්මාර්ට් විදිහට ඕන එකක් කරගන්න පුළුවන්. දැන් ස්මාර්ට් දැන් ඉස්සරහට අපි ඕන පේමන්ට් එකක් කරන්නේ ෆෝන් වලින්. මෙයාලගේ වතුර බිල්, ඉලෙක්ට්‍රිසිටි බිල් ඔක්කොම ඇප් එක හරහා UPay ඇප් එක හරහා මෙයාලගෙන් ගෙවීම ඔක්කොම සිදු කරන්න පුළුවන්. තව ඔයාලට ඇත්තම කියන ගියොත් මේ වගේ ලෝන්ස් වලට යන්න SDB බැංකුව හරහා ඇත්තටම මෙයාලගේ සර්විස් එක ගත්තොත් 100%යි අපිට කිසිම අඩුවක් වෙලා නැහැ. ඒ හින්දා මම මේක ඔයාලට රෙකමන්ඩ් කරනවා.